පිංගුතුනි එක්තරා කෝච්චියක් තියෙනවා මේ කෝච්චිය තනිකරම පොළොව යටින් යන්නේ. අවුරුදු ලක්ෂ ගාණක් පොළොව යටින් යනවා. මේ කෝච්චිය යන්නේ රවුම් පාරක. සර්කියුලර් රෝඩ් එකක් තියෙන්නේ. එකම එක ස්ටේෂන් එකක් තියෙනවා පිංගුතුනි පොළොවෙන් උඩ. ඉතුරු ටික ඔක්කොම පොළවෙන් යටයි යන්නේ. මේ පොළවෙන් යට යන පාරේ පිංගුතුනි ගිනි ජාලාවල් මැද්දේ මර ලතෝනි තියතිය ඒ කෝච්චිය තුල යන පිරිස යනවා. ඒ අතරතුර පිංගුතුනි වන මුර්ගයෝ පැනලා මුරු ගගා කනවර මිනිසුන් මැරෙන්නේ. මහා විඳවිල්ලක් විඳෝ පිංගුතුනි මේකේ ගිහිල්ලා අවුරුදු කෝටි ගානකට පස්සේ මේ කෝච්චිය ඕවර්ග්‍රවුන්ඩ් එකට එනවා. පොළොව උඩට එනවා. පොළොව උඩ ඇවිදිලා ස්ටේෂන් එකේ නවත්තනවා. පිංගුතුනි මේ ස්ටේෂන් එකේ අවුරුදු 60ක් මේ කෝච්චිය නවත්තලා තියෙනවා. අවුරුදු 60ක් මේ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනකොටම ලස්සන ෆිල්ම් එකක් ප්ලේ වෙන්න පටන් ගන්නවා ඇතුලේ. එහා පැත්තෙන් පිංගුතුනි ලස්සන සින්දු ටිකක් යනවා. හොඳ ඇල්බම් එකක් ප්ලේ වෙනවා. එතනින් එහා පැත්තේ තියෙනවා පිංගුතුනි හොඳ මල් ගඳ විලවුන් තියලා හැම එකක්ම නොමිලේ. ඕනේ තරමක් මල්ද සුවඳද ඕන එකක්. එතනින් එහා පැත්තේ පිංගුතුනි ලෝකේ තියෙන ඕනෙම කෑමක් කන්න පුළුවන් දෙයක්. එතනින් එහා පැත්තේ ලෝකේ ඉන්න ඕනෑම ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් හෝ ලබාගෙන කම්සප විඳින්න පුළුවන් තැනක් තියෙනවා. මේ කෝච්චිය ඇතුලේ. ඔන්න කෝච්චිය ඇවිල්ලා නැවැත්තුවා. කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට පිංගුතුනි අර ෆිල්ම් එක ප්ලේ වෙනකොට ඔබ මොකද කරන්නේ? ඒ ඇතුලේ ඉන්න මිනිස්සු ටික මතක නෑ කොහොමද ආවේ කියලා. අර මහා ගිනි ජාලාවල් මැද්ද විඳපු දුක එකක්වත් මතක නැහැ. අර ෆිල්ම් එක දිහා බලාගෙන ඉන්නවා. තව කට්ටියක් අර සින්දු ටික අහනවා. තව කට්ටියක් කනවා බොනවා. ස්පර්ශ කරනවා. අවුරුදු 60 ගෙවේ. එන්ජින් එක ස්ටාර්ට් කළා. කෝච්චිය ආයතුලේ. ඔය විදිහට පිංගුතුනි 10 වතාවක් ලක්ෂ වතාවක් විතර උඩට එද්දි එක දවසක මේ කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට ස්ටේෂන් එකේ තියෙනවා ස්පීකර් එකක්. මේ ස්පීකර් එකෙන් පිංගුතුනි කෑ ගගහ කියනවා උඹලා ආවේ මේ තරම් දුකක් විඳගෙන ඔය දොර ඇරපල්ලා. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්න එපා. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්නේ නැතුව, ඔය ෆිල්ම් එකට අහු වෙන්නේ නැතුව, ඔය සින්දු වලට අහු වෙන්නේ නැතුව මෙන්න මේ කියන විදිහට දොර ඇරපල්ලා. පින්වතුනි දොර අරින විදිහ කියනවා. මේ දොර අරින විදිහ කියන්නේ පින්වතුනි මේක කාලයකට කලින් මේ කෝච්චියේ දොර තමන්ගේම ඥාණයෙන් අරගත්ත කෙනෙක් ඉන්නවා. ආන්නේ කෙනා හෝ ඒ කෙනාගෙන් ඒ ක්‍රමේ අහගෙන කෝච්චියෙන් එළියට පැනගත් අය තමයි අර ස්පීකර් එකෙන් කතා කර කියන්නේ දොර අරින විදිහ.